ඔව් මට සතුට ලැබුණා. මම මේකෙන් සතුටු වුණා. ඔයා මේක කරන ටෙක්නික් එක ඒ වගේම විශේෂයෙන්ම ඔයා දිව පාවිච්චි කරන පැටර්න් ඉක්මනට කරන්න. සමහර අය අප්‍රිය කරන ඒ වගේම සමහරක් අය ගොඩාක් ප්‍රිය කරන මුඛ සංසර්ගය ගැන තමයි අද අපි කතා කරන්න ආවේ. මුඛ සංසර්ගය හරියටම කරන්නේ කොහොමද? මේකෙන් ඔයාලට තියෙන වාසි මොනවද? මේකෙන් ඔයාලට තියෙන අවාසි මොනවද? ඒ වගේම තමයි මේ දේවල් කරලා ඔයාලට ලිංගික රෝග බෝ වෙන්න පුළුවන්. මේ දේ කිරීම මගින් ඔබට ගැබ් ගැනීමක් සිදු වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම පිළිබඳව අද වීඩියෝ එකෙන් මම කතා කරන්න ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මම subscribe කරලා නැත්නම් මම ආදරෙන් ඉල්ලනවා subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා. මුඛය පාවිච්චි කරලා ඔයාගේ පාඩනගේ යෝනිය, ඒ වගේම ගුදය, එහෙමත් නැත්නම් ශිෂ්ණය ඒ අවට උත්තේජනය කිරීම අපි හඳුන්වනවා මුඛ සංසර්ගය කියලා. දෙදෙනාගේම කැමැත්තෙන් නම් මේ දේ සිද්ධ වෙන්නේ. මේක ඊටමත් උපරිම සතුට ජනනය කරන ලිංගික හැසිරීමක්. සමහර කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ මුඛ සංසර්ගය කරලා මට ශුක්‍රාණු ගිරුණොත් එහෙම මට ගැප් ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්ද කියන කාරණාව. ඇත්තටම ගැප් ගැනීමක් ඒ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ නැහැ. ශුක්‍රාණු ඔබේ බඩට ගියාට පස්සේ බඩේ තියෙන ඇසිඩ් වලින් මේක ජීර්ණ වෙලා යනවා. ඔබ ශුක්‍රාණු ගිල්ල කියලා ඒවා බඩට ගිහිලා ඒවා ගර්භාෂය වෙත ගමන් කරන්නේ නැහැ. ඒක නිසා ශුක්‍රාණු ගිරුණා කියලා ඔබ බය විය යුතු නැහැ. ඔබට ගැප් ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ මුඛ සංසර්ගයේ තියෙන එක වාසියක් තමයි මේ මුඛ සංසර්ගය කරා කියලා කවදාවත්ම ඔබව ගැප් ගැනීමකටපත් වෙන්නේ නැහැ. ඉතින් මේ මුඛ සංසර්ගයේ තියෙන වැදගත්ම දෙයක් තමයි දෙදෙනාගේ කැමැත්ත කියන දේ. මොකද මේක ලබා දෙන පුද්ගලයා සහ ලබා ගන්නා පුද්ගලයා මේ දෙන්නම මෙම ක්‍රියාවලියට අනිවාර්යයෙන්ම කැමති වීම තිබිය යුතුයි. ඔබ මුඛය පාවිච්චි කරලා ශිෂ්ණය හෝ එහෙමත් නැත්නම් යෝනි මාර්ගය උත්තේජනය කිරීමේදී ඇයට හෝ ඔහුට දැනෙන්නට පටන් ගන්නවා මෙයා මේ කරන්නේ මම අකමැති දෙයක් කියලා ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම ඔබ දෙදෙනා මේ පිළිබඳව හරියටම කතා බහ කරලා ඔබ දෙදෙනාගේ කැමැත්ත අනිවාර්යයෙන්ම කැමැත්ත විමසා බලන එක ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේක කරන්න යන අවස්ථාවේදී වෙන අපහසුතාවය වළක්ව ගන්න අනිවාර්යයෙන්ම පාර්ට්නර්ගේ කැමැත්ත ඉතාමත් අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම මේ ඔබගේ ශිෂ්ණයේ පෙර සම පිටුපස්සට කරලා එය ශිෂ්ණයේ ඉතාමත් හොඳින් පිරිසිදු කර ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. මේ කෙනෙකුට මේ ප්‍රදේශය විතරක් නෙවෙයි තමන්ගේ ලිංග ආශ්‍රිත ප්‍රදේශය ඉතාමත් පිරිසිදුව තියා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි කාන්තාවක් වුණාමත් කාන්තාවගේ ඒ යෝනි ප්‍රදේශය පිරිසිදු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අර අය පුරුදු වෙලා ඉන්නවා තමන්ගේ මේ ස්ථානවල මේ අවයවවල විවිධ සෙන්ට් වර්ග සුවඳ හමන එතකොට පවුඩර් වර්ග ඒ වගේ දේවල් මේ ස්ථානවල පාවිච්චි කරලා ටිකක් සුවඳ ටිකක් වැඩිපුර එන්න කියලා ඒ වගේ දේවල් පාවිච්චි කරන්න. ඉතින් මේ දේවල් පිළිකාකාරක නිසා මේ වගේ සංවේදී ස්ථානවල මේ දේවල් පාවිච්චි කිරීම ඉතාමත් හොඳ දෙයක් නෙමෙයි. වලින් ඔබ මේ දේවල් පාවිච්චි කිරීමෙන් පිළිකා වුණත් ඔබට වැළඳීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔබට පීරියඩ් එහෙමත් නැත්නම් මෙන්සස් හැදිලා තියෙනවා නම් මේ මුඛ සංසර්ගය කියන දේ නොකර යුතුයි. වගේම තමයි ඔබ කුමන හෝ සැර කෑමක් කාලා මුඛ සංසර්ගයේ යෙදෙනවා නම් ඒක ඔබ නොකර යුතුයි. මේ සැර කෑම ಜಾති කාලා ඔබ ඔබේ මුඛය නිවැරදිව පිරිසිදු නොකර මේ දේ කරොත් එහෙම ඔබගේ යෝනියට එහෙමත් නැත්නම් ඔබගේ ශිෂ්ණයට යම් කිසි දැවිල්ලක් ඇති වෙලා ඔබට මේම ලිංගික සංසර්ග ක්‍රියාවලියම එපා වීමක් ඇති විය හැකියි. තවත් විශේෂ කාරණයක් තමයි ඔබගේ මෙම ප්‍රදේශය ෂේව් කරලා එහෙම නැත්නම් වැක්ස් කරලා ඔබට පුළුවන් මෙම ස්ථානය ඉතාමත් පිරිසුදුව ලස්සනට තියාගන්න. ඒ වගේම ඔබ දැනගත යුතු විශේෂම කාරණයක් තමයි මේ ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ වැඩි අවධානමක් තියෙනවා මේ මුඛ සංසර්ගය තුලින්. විශේෂයෙන්ම කිව්වොත් ඔබගේ යෝනි ආශ්‍රිතව තියෙන තුවාල එහෙමත් නැත්නම් මුඛය ආශ්‍රිතව තියෙන තුවාල එහෙමත් නැත්නම් ඔබේ ශිෂ්ණය ආශ්‍රිතව තියෙන තුවාල දැන් විට මෙම ලක්ෂණ ලිංගාශ්‍රිත රෝගයක ලක්ෂණ වෙන්නට පුළුවන්. සමහරක් වෙලාවට කොන්ඩම් එකක් භාවිතා කරන අවස්ථාවේදී පවා සමහර ලිංගාශ්‍රිත රෝග බෝ වීමේ වැඩි අවධානමක් තියෙනවා. මොකද මේන් ඔබගේ ශිෂ්ණය ආවරණය වුණත් ඒ අවට ප්‍රදේශය ආවරණය වීමක් සිදු වෙන්නේ නැති නිසා. ඔයා නොදන්න පුද්ගලයෙක් සමග මේ මුඛ සංසර්ගයේ යෙදීම ඉතාමත් දැඩි අවදානම් සහිත දෙයක්. මොකද ඔයා එයාගේ ඉතිහාසය සම්බන්ධව කිසිම අවබෝධයක් නැහැ සහ ඔයා ඒ පිළිබඳව දන්නේ නැහැ. විශේෂයෙන්ම මේ මුඛ සංසර්ගය ලස්සන කරගන්න අනිවාර්යයෙන්ම ඔයාගේ විශ්වාසවන්ත පාර්ට්නර්ත් එක්කව මේ දේ කිරීම ඉතාම වැදගත් වෙනවා. මුඛ සංසර්ගය කරන සමහර අය ගොඩක් උත්සාහ කරනවා මේක ඉක්මනට කරන්න. හිතන්නේ එතන තමයි ඔයාලා විශේෂම වැරද්ද කරගන්නේ. ඔයා මේ හදිස්සි වීම නිසා අර විට ඒ පාර්ට්නර්ට මේක දැනෙන්න ගන්නවා.
ඉතින් මේක ලබා ගන්න පුද්ගලයාට එතකොට හිතෙනවා මෙයා මේක හදිස්සි කරනවා. එතකොට ඒ පුද්ගලයා මේක Tamanට ලැබුණා වගේ හැසිරෙන්න උත්සාහයක් ගන්නවා. "ඔව් මට සතුට ලැබුණා. මම මේකෙන් සතුටු වුණා" වගේ එයා බොරුවට ඒක අඟපාලා පෙන්වන්න උත්සාහ කරනවා. මේක ඉක්මනට කරන්න උත්සාහ ගන්නකොට ඔයා මේකෙන් ටයර්ඩ් වෙනවා. එයාට බලන් ඉන්න බැරුව යනවා. තවත් විශේෂ කාරණයක් තමයි මේ මුඛ සංසර්ගය කරනකොට ඔයාගේ ස්පීඩ් එක, ඔයා මේක කරන ටෙක්නික් එක, ඒ වගේම විශේෂයෙන්ම ඔයා දිව පාවිච්චි කරන පැටර්න් මේ දේවල් ඔයා ඉක්මනට වෙනස් කරනවා නම් ඔයාගේ පාර්ට්නර්ට ෆීල් වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් කරනකොට ඔයාගේ පාර්ට්නර් හැසිරෙන ආකාරය දිහා බලලා ඔයාට පුළුවන් එයා ආසම විදිහට මේ දේවල් කරන්න. හොඳට වෙලාව අරගෙන හිමීට මේ දේ කිරීම තුළ ඔයාට අවබෝධ කරගන්න පුළුවන් එයාගේ ශරීරයේ ඇතිවෙනා වූ වෙනස්කම්. එහිදී ඇය උපරිම විදිහට උත්තේජනය වෙන විදිහ බලලා ඔයාට අඳුර ගන්න පුළුවන් ඒ විදිහ භාවිතා කරන්න ඇයගේ උපරිම සතුටට ළඟා කිරීමට. ගොඩාක් අය කරන වැරද්දක් තමයි මේ බගමණය කෙලින්ම උත්තේජනය කිරීමට පටන් ගන්නවා තමන්ගේ දිව භාවිතා කරලා. මේක ඔබ නොකළ යුතු දෙයක්. මේ කිරීමෙන් ඇයට ඉතාමත් වේදනාකාරී දෙයක් විය හැකියි. ඒ වගේම කාන්තාවුනුත් ඔවුන්ගේ මේ දිව පාවිච්චි කරලා පිරිමින්ගේ ශිශ්නයේ තියෙන මේ මූත්‍රා පිට කරන සිදුර ඔවුන්ගේ දිව මාර්ගයෙන් එකපාරටම උත්තේජනය කිරීමට උත්සාහ ගන්නවා. මේක ගොඩාක්ම ඔහුට වේදනාකාරී අත්දැකීමක් දෙන දෙයක්. ඒක නිසා ඔබ ඒ දේ කිරීමට උත්සාහ ගන්නට එපා. තවත් විශේෂම දෙයක් තමයි ඔයා කවමදාවත් ඔබගේ මුඛයේ දත් භාවිතා කරන්නට එපා මේ දේවල් උත්තේජනය කරන්න. ඒ කියන්නේ සමහර කාන්තාවන් තමන්ගේ දත් භාවිතා කරලා හපන්න උත්සාහ කරනවා පුරුෂයන්ගේ ශිශ්නය වගේම කාන්තාවන්ගේ බගමණීය ප්‍රදේශයේ සමහර පුරුෂයන් හපන්න වගේ දේවල් කරන්න උත්සාහ කරනවා. ඉතින් ඔයා කවදාවත් මේ දේවල් කරන්න යන්න එපා. මේ දේ ඉතාමත් අධික ලෙස වේදනාකාරී අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒ වගේම බුදු දිනා ලබන්න ගියපු මේ සතුට සම්පූර්ණයෙන්ම නැති වී යන්නත් පුළුවන්. මම හිතනවා මේ මුඛ සංසර්ගය පිළිබඳව ඔබට නොදත් කරුණු ගොඩක් දැනගන්නට පුළුවන් වෙන්නේ නැති කියලා මේ වීඩියෝ එකෙන් ඔබට වැදගත් වෙන්නේ නැති කියලා මම හිතනවා. මුඛ සංසර්ගය කියන්නේ මොකක්ද? මේකෙන් ඔබට වෙන්න පුළුවන් වාසි මොනවද? ඒ වගේම මේකෙන් ඔබට වෙන්න පුළුවන් අවාසි මොනවද? මම අද මේ වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් මේ වීඩියෝ එක ඔබට වැදගත් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක ඔබට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. හැමෝටම සුබ දවසක්.